දෙසැම්බර් 25න් පස්සේ ට්‍රිප් එකක් යන්න සල්ලි එකතු කරගන්න තමයි ඇත්තටම ඇනුවල් ලීව් දාලාද 6 යන්න හිතුවේ. හැබැයි ඉතින් මේ උදේ පාන්දර වහින්න ගත්තා. බයික් එක රිසර්ව් තියෙන්නේ. ඉතින් 500ක තෙල් ගහලා වැඩ පටන් ගන්නයි යන්නේ. වෙන සාමාන්‍යයෙන් 5න් පස්සේ වහින්නේ. අද කවදාවත් නැතුව මම නිවාඩු දාපු හින්දාද කොහෙද 6:00 ඉඳන් වහිනවා. මං 6:00 තමයි එළියට බහින්න හිටන් හිටියේ. දැන් 8:20 වෙලාව තාමත් වහිනවා. පළවෙනි හයර් එක 420යි. ඒක කලින් හයර් එක ඩ්‍රොප් කරපු තැනින්ම පික් කරන්න තිබ්බ එක. මේක 300 ගානක් වගේ මත ඒ කාඩ් ආයෙ එක බලමු. 6:04යි 1398යි. ඔතනන් දවසම වහින්නද මන්ද හදන්නේ. 25න් පස්සේ ට්‍රිප් එකක් යන්න සල්ලි එකතු කරගන්න තමයි ඇත්තටම මේ ඇනුවල් ලීව් දාලාද 6 යන්න හිතුවේ. හැබැයි ඉතින් මේ උදේ පාන්දර වහින්න ගත්තා. 7:2583යි. තාම මම ගහපු තෙල් ඉවරුන්නේ නැහැ. කියන්නේ මම රිසර්ව් තියදී තමයි 500ක තෙල් ගැහුවේ. තාම රිසර්ව් වැටුන්නේ නැහැ. බලමු මගේ ටාගට් එක තමයි රුපියල් 5000ක්. ඉන්නේ හරියටම පැය 3කට රුපියල් 2943ක් හොයාගන්න පුළුවන් වුණා. තාම 500ක ගහපු තෙල් ඉවර නැහැ. මොකද තාම රිසර්ව් වැටුන්නේ නැහැ. මොකද රිසර්ව් තියදී තමයි මම 500ක තෙල් ගැහුවේ. දැන් ආවේ පොඩ්ඩක් තේ එකක් බීලා ටැක් කළා ඉඳලා ආයෙ ඔන්ලයින් එක. ඉක්මී එකේ ෆ්ලෑෂ් එකක් ආවා කිලෝමීටරය තිබ්බේ රුපියල් 200ක් වෙන්නවා. ඉතින් මං ගත්තා. හැබැයි මං දන්නේ නැහැ මේ හැවලොක් සිටි අප්පාර්ට්මන්ට් සෙට් එක ඇතුළට මේ 6 එක තියෙන්නේ කියලා. දන්නවනම් මං ගන්න මේවා. 13යි රුපියල් 3709 උබේගෙන් පික්මී එකෙත් 150ක හයරයක් ගියා. එතකොට 3850යි. දැන් තමයි රිසර්ව් වැටුනේ. කියන්නේ 500ක තෙල් ඉවරයි. දැන් අපිට සෙට් එකක් තියෙනවා. ඒකෙන් පෙට්‍රල් ගහගෙන බලමු ඉතුරු ටික. හවස ගාමට විතර බෝඩිමට ඔර්ලස්කමට හයරයක් ආවා. ඒවම ඉතින් ආයේ තැන් තැන් වල කන්න ඕනේ නැහැ කියලා. ඉතලා බෝඩිමටම ආවා. ඇවිල්ලා ඊට පස්සේ 3:00 පහුවෙලා මහරගම ටවුන් එකට ආපුවාම මරදානට අප් ඇන්ඩ් ඩවුන් එකක් ආවා. මරදානට ගිහිල්ලා ආපහු මහරගමටම. ඉතින් ඒකේ 1450ක් හම්බුණා. දැන් මගේ ටාගට් එක නම් හරි. බෝඩිමට ගියත් අවුලක් නැහැ. 5යි වෙලා. බලමු ළඟ හයර් ටිකක් ආවොත් යන්න. බෝඩිමට යන්න බලන් ඉද්දි විජරාමට ආයෙත් ආවොත්ලුමනි කස්ටමර්ත් එක්ක කිලෝමීටරයක් විතර විතරයි වයින්න පටන් ගත්තා. දැන් වැස්සම යන්න හදන්නේ. දවසට ට්‍රිප් 20ක් කම්ප්ලීට් කරලා 6598ක් හොයාගන්න පුළුවන් වුණා. මේකෙන් තව මං පික්මී එකෙත් එක 6 එකක් ගියා. ඒක 150ක් හම්බුණා. එතකොට ඒ ගානත් මේකට ඇඩ් වෙන්න ඕනේ. මම රුපියල් 1000ක තෙල් ගියා මට මේ ටිකට. සෞදියේදී මහරගමින් 500ක තෙල් ගහලා තමයි පටන් ගත්තේ. ඊට පස්සේ ආයේ මං මහරගමට එනකොට රිසර්ව් වැටුණා. ඊට පස්සේ ආයේ 500ක තෙල් ගහලා ඊට පස්සේ තමයි ආයේ 3:00 පස්සේ ගියේ. ඒකත් ආයේ විජේරාමට එනකොට රිසර්ව් වැටුණා. ඊට පස්සේ මං කෙලින්ම බෝඩිමට ආවා. එතකොට රුපියල් 1000ක පෙට්‍රල් ගියා මේ ගානකට හොයාගන්න. අද ඇත්තටම උදේ මං 8:00ට පටන් ගත්තේ. මොකද උදේ වැස්සා. ඊට පස්සේ හවසත් වැස්සා. ඒ කියන්නේ හවස 6:20 විතර ඉඳන් වගේ වැස්සා.